මගේ නම තරුකා. වයස අවුරුදු 38යි. ජීවිතේ සමහර කාලවල සම්පූර්ණයක් වුණත් හිස් බවක් දැනෙනවා. මගේ සැමියා රැකියාව නිසා විදේශගත වෙලා හිටියේ දිගු කාලයක්. අපි දෙන්න අතර ආදරේ තිබුණත් දුරස්තේ කියන්නේ හිතට බරක්. ඒ බර සමහර දාට ශබ්ද නැතිව හිත ඇතුළටම වැටෙනවා. මට දුවක් ඉන්නවා. මගේ ලෝකේ සතුටේ මැදයේම. මගේ දෛනික ජීවිතේ රැකියාව, ගෙදර වැඩ, දුවගේ අධ්‍යාපනය මේ හැමදේම වටා ගොඩනැගිලා තිබුණා. ඒ අතර ගෙදර නිශ්ශබ්දතාවය බොහෝ වෙලාවට මට හුඟක් හුරු වුණත් සමහර රෑවල් වල ඒ නිශ්ශබ්දතාවය හිතට අහිතකර වෙලා. එක් දවසක් අපේ පවුලට අයත් අවුරුදු 22ක් වයස ඇති අදිත කියන තරුණයෙක් උසස් අධ්‍යාපනයට නගරයට එන්න අවශ්‍ය වුණා. ඔහු සම්පූර්ණයෙන්ම සදාචාරශීලී ඉගෙනීමට කැමති තරුණයෙක්. නගරේ නවාතැන් ගන්න අමාරු නිසා අපේ ගෙදර කාමරයක් తాවකාලිකව දීමට අපි තීරණය කළා. මේක සාමාන්‍ය පවුල් තීරණයක් වගේම කිසිම විශේෂ අදහසක් නැති එකක්. මුල් සති කිහිපය සාමාන්‍යයි. අදිත ඉගෙන ගත්තේ. දුවත් පාඩම් කළා. මම ගෙදර දේවල් බලාගත්තා. නමුත් කාලයත් එක්ක මට මගේම හිතේ වෙනසක් දැනුණා. ඒ වෙනසට හේතුව කෙනෙක් නෙවෙයි. පාළුව. සැමියාගේ නොපැමිණීම, මගේ වයස, ජීවිතයේ අරමුණු මේ හැම දෙයක්ම එකට ගැටෙමින් හිත ඇතුලේ අමුතු කම්පනයක්. අදිතත් සමහර වෙලාවට නගර ජීවිතයට හුරු වෙන්න අමාරුවෙන් හිටියා. ඔහුගේ කතා බොහොම සාමාන්‍ය පන්ති. අනාගත සැලසුම්, රැකියා සිහින. ඒ කතා අහද්දී මට මගේම අතීතය මතක් වුණා. මමත් කාලෙක එහෙමයි. සිහින, සැලසුම්, බලාපොරොත්තු. එක් සවසක් දුව පන්තියකට ගිහින් තිබුණා. වැසි වැටෙන සන්ධ්‍යාවක්. ගෙදර නිශ්ශබ්දයි. අදිතත් මටත් කුස්සියේ කෝප්පයක් තේ එකක් බොමින් කතා කළා. ඒ කතාවේ කිසිම අසභ්‍යතාවයක් නැහැ. එහෙත් මිනිසියෙකුට මිනිසියෙකුගෙන් ලැබෙන අවධානය කියන දේ සමහර වෙලාවට හිතට උණුසුමක්. මම මේ දවසේම මටම කියාගත්තේ සීමාවන් තියෙනවා. ඒ සීමාවන් රැක ගැනීම මගේ වගකීම. ඒත් හිත කියන්නේ සරල දෙයක් නෙවෙයි. සමහර වෙලාවට හිතටම විරුද්ධව කතා කරනවා. දින කිහිපයක් ගියා. සාමාන්‍ය ජීවිතය. දුවගේ වැඩ, ගෙදර වැඩ, අදිතගේ පන්ති. ඒ අතර මට මගේම ජීවිතේ හිස්තැන තව තවත් දැනුණා. සැමියාට මම මේ හැඟීම් ගැන කතා කළා. ඔහුත් දුරස්තේන් උත්සාහ කළා. නමුත් දුර කියන්නේ දුරමයි. එක් රාත්‍රියක මට තීරණයක් ගන්න වුණා මගේ හැඟීම් ගැන සත්‍ය මටම කියන්න. ඒ සත්‍ය ලස්සන නෑ. ඒත් ඒ සත්‍ය පිළිගත්තම මට නිදහසක් දැනුණා. එදින රාත්‍රියේ මට විශේෂ වුණේ මගේ හිතට බරව තිබුණු හැඟීම් ගැන නිදහසේ කතා කරගන්න පුළුවන් වුණ නිසා. එයා නිසා ජීවිතේ සතුට කියන්නේ මොකක්ද කියන මට දැනුණා. මම අදිතටත් ඊටාම ගෞරවයෙන් සීමාවන් පැහැදිලි කළා. ඔහුත් ඒක ගෞරවයෙන් පිළිගත්තා. කාලයත් එක්ක අපි දෙන්න අතර කතා වෙනස් වුණා. ජීවිතේ අභියෝග, තීරණ, වගකීම් මේව ගැන. ඒ කතා මට මගේම ජීවිතේ නැවත හදන්න උදව් කළා. මම මටම ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මට ඇත්තටම අවශ්‍ය මොනවද? සතුට කියන්නේ මොනවද? දුවගේ සිනාව, මගේ වැඩේ සාර්ථකව කරගැනීම, සැමියා සමග විශ්වාසය මේවා මට වැදගත් කියලා මම තීරම් ගත්තා. මිනිස්සෙකුට වැරදි සිතුවිලි එන්න පුළුවන්. ඒ තීරණ තමයි අපි කවුද කියලා තීරණය කරන්නේ. අදිතට නව නවාතනක් හොයාගන්න උදව් කළා. ඒක හොඳ තීරණයක්. ඔහුගේ අධ්‍යාපනයට, මගේ පවුලේ සමාධියට දෙකටම හොඳයි. ගෙදර නැවත නිශ්ශබ්ද වුණා. ඒ නිශ්ශබ්දතාවය මේවර මට බය නෑ. මම ඒක පිළිගත්තා. මම මගේ ජීවිතේ නව පරිච්ඡේදයක් ආරම්භ කළා. ශාරීරික දේවල් නොවේ. මානසික සුවය. ව්‍යායාම, කියවීම, දුව සමග කාලය, සැමියා සමග නිතර කතා. මේව මගේ දවස් පිරෙව්වා. සමහර වෙලාවට අතීතේ මතක් වෙනවා. ඒත් ඒ මතක මට පාඩම්. ජීවිතේ වැරදි සිතුවිලි තිබුණත් නිවැරදි ක්‍රියා තෝරගන්න පුරුවම්. ඒ තේරීම තමයි වටිනාකම. අද මම සතුටුයි. සම්පූර්ණයි කියලා නොවේ. ඒත් මගේ කතාව මෙතනින් අවසන් නෑ. හැබැයි අදට මම මටම ආදරෙයි. මගේ පවුලට වගකීම් තියෙනවා. ඒ වගකීම් රැකගන්න තීරණ ගත්ත එක ගැන මට සතුටුයි. ජීවිතේ හැමෝටම පාළුව එනවා. ඒ පාළුව
අපිව වැරදි මගට හරවන්නත් පුළුවන්. ඒත් අපි තීරණ ගන්නෙ කෙසේද කියලා තමයි අපේ කතාව ලියන්නේ.